රුපියල් 20000ක දඩ මුදලත් අහෝසි වෙනවා. ලක්ෂ 20 වන්දියත් අහෝසි වෙනවා. ජනාධිපතිවරයා හිතවත්කමක් තිබ්බත් දන්නේ නැහනේ. අර අගතියටපත් පාර්ශවයට වෙන්නේ මොකද්ද? මුකුත් නැතුව අතපිය දාගන්න වෙලා තියෙනවා. සිස්ටම් එක චේන්ජ් කරන්න බලයටපත් වෙච්ච ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 40ක් වංචා කරු මිනිහෙකුට ජනාධිපති සභාව දෙලා එළියට දානවා නම් දැන් ප්‍රශ්නයක් තියෙනවා සිස්ටම් එක චේන්ජ් වෙයිද? ඒතර හොරු අල්ලයිද? ආයිබෝවන් ඔබව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා පොයින්ට් ඔෆ් චාණක්‍ය YouTube නාලිකාවට. අපි සමාජයේ සිද්ධ වන කාලීන සමාජීය ආර්ථික හා දේශපාලන වෙනස්කම් ගැන දේශපාලන සංසිද්ධීන් ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. හේතුව අපිට දැනලා තියෙනවා සමාජයේ වැදගත්ම කාරණාවලදී ජනතාව මේ දේවල් දැන නොගැනීම නිසා මහත් අකරතැබ්බයන්ට මුහුණ පාලා තියෙන වග. සමාජය අපි ඉදිරියට යන්න ඕන. ඒ සඳහා අපි තොරතුරු දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් අපි මන්මුලා වුන්සේ ගමන් යන වගක් තමයි තේරෙන්නේ. ඉතින් මේ කාරණාවට සහාය වීම තමයි පොයින්ට් ඔෆ් චාණක්‍ය නාලිකාවේ ආරමුණ. අද දවසේ අපි කතා කරනවා මේ සමාජي බොහෝ දෙනා අවඥාවෙන් බැහැර කරන සිද්ධියක් තියෙනවා. ඒ තමයි ජනාධිපති සමාව. ලංකාවේ පවරන අපරාධ නඩුවලින් විත්තිකරුවන් වැරදිකරුවන් වෙන්නේ 5% වගේ අතලොස්සක්. මේක පුජ්‍යලිකව මව නෙවෙයි කියන්නේ. මහා අධිකරණ විනිසුරු අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහත්තයා තමයි මෙහි කියන්නේ. මේක ඇත්ත. කිසියම් තැනැත්තෙක් අපරාධයක් කරයි කියලා සැකපිට අත්අඩංගුවට අරගෙන පොලිස් දෙපාර්තමේන්තුව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මද්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හෝ මේ පිළිවෙල විමර්ශන කරලා අල්ලසෝ දූෂණ කොමිසමත් විමර්ශනය කරලා මේ තැනැත්තෙකුට විරුද්ධව නඩු පැවරුවාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව එක්ක නඩු පවරනවා. එහෙම නැත්නම් අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව නඩු පවරනවා. මෙහෙම නඩු පවරන්නේ වගේ නීතිපතිවරයා නඩු පවරන නඩුවලින් මහා අධිකරණයේ ගුණ කරන නඩුවලින් හෝ එහෙම නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ පොලිසිය විසින් ගුණ කරන නඩුවලින් අපරාධයට වරදකරුවන් වෙන්නේ වරදකරුවන්ලා දඬුවම් ලබන්නේ ඉදිරිපත් කරන සංඛ්‍යාවෙන් 5% විතරයි. මේක පිළිගත් සංඛ්‍යා ලේඛනයක් ලංකාවේ මේ වෙන විට. ඉතුරු 95% නිදහස් වෙලා යන්නේ වරදක් නොකරන නිසාද? නෑ, වරදක් නොකරන නිසා නෙවෙයි. ඔහු නිදහස් වෙලා යන්නේ. ඔහු අහිංසකම හින්දා නෙවෙයි. සමහර විට වරදක් නොකරන නිසා වෙන්නත් පුළුවන්, සමහර විට අහිංසක වෙන්නත් පුළුවන්. හැබැයි එහෙමනම් 95% අහිංසක මිනිස්සුන්ව නිදහස් වෙලා යන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා විමර්ශන නිලධාරීන්ගේ. වැරදි තැනත්තෝ තමයි අත්අඩංගුවට රන් තියෙන්නේ. හැබැයි අපිට තියෙන අත්දැකීම අනුව අපි දන්නවා මේ නිදහස් වෙලා යන අති බහුතරය 95%ම අහිංසක තැනැත්තෝ හෝ වරද නොකළ තැනැත්තෝ නෙවෙයි. වෙලා තියෙන්නේ මොකද්ද? ඔවුන්ට විරුද්ධව නඩුව සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න පොලිසිය හෝ නඩු බෙහෙවන නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වෙලා තියෙනවා. මේ සමාජයේ මේ වෙනකොට තියෙන තත්ත්වය. ඒතර මෙන්න මේ විදිහට 100ක් වරදක් කරාම 5යි නම් අච්චු විඳින්නේ 5යි නම් 100%යි නම් දඩුවම් ලබන්නේ ඒ 100%නුත් ජනාධිපතිවරයා විසින් සමාව දීලා මේ මිනිස්සු එළියට දානවා නම් ඒක හරි පුදුම වැඩක් නේ කියලා තමයි මේ සමාජ මිනිස්සු එළියට යන්නේ. ඇත්ත. වරදකරුවෙකුට දඬුවම් දෙන්නේ ඔහු කරපු අපරාධයට වන්දියක් ගෙවන්න. එහෙම නැත්නම් ඒක මේ සමාජයට පණිවිඩයක් දෙන්න. හැබැයි එහෙම තියෙද්දී දේශපාලන අධිකාරියකට වරදකරුවෙකු නිදහස් කරන්න තියෙන බලය ගැන අපි නොඑක් අවස්ථාවල කතා කරලා තියෙනවා. බොහොම පරිශ්‍රමයක් දරලා විමර්ශකයන් අත්අඩංගුවට ගන්න තැනැත්තන් සම්බන්ධය බොහෝම සීරු මාරුවට අධිචෝදනා ගුණ කරලා එහෙම නැත්නම් චෝදනා ගුණ කරලා දීර්ඝ කාලයක් තිස්සේ මහජන මුදල් වැය කරලා
නඩු විභාග කරලා වැරදිකරු බන්ධනාගාරගත කරාම ජනාධිපතිවරයා බොහෝ පහසුවෙන් ඔහුට ලකුණු දා ගැනීම සඳහා මේ තැනැත්තන්ව නිදහස් කරලා යැවීම සම්බන්ධයෙන් හුදු මහ ජනතාව බොහොම අවඥාවෙන් තමයි කතා කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. මේක අමිහිරි අතීතයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේ වරප්‍රසාදය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දීලා තියෙන හොඳ අවස්ථාවක්. ඇත්තටම මේ බලතල පාවිච්චි කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් තියෙනවා. මේ බලතල පාවිච්චි කළ යුත්තේ කාවෙනින්ද කියලා තියෙනවා. කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා තියෙනවා. සාමාන්‍ය සැකකරුවෙකුට වරදකරුවෙකුට කරන්න ඕනේ මොකක්ද කියලා තියෙනවා. මරණීය දඬුවම් දඬුවම් කරන තැනැත්තෙකුට මේ කාරණාවේදී කරන්න ඕනේ මොනවද කියලා පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා. මේ තියෙන බලතල කිසියම් ජනාධිපතිවරයෙක් තමන්ගේ දේශපාලන හිතවතෙකුට දේශපාලන ආධාරකරුවෙකුට තේරෙන භාෂාවෙන් කරන දේශපාලන හෙන්චයියෙකුට දෙනවා නම් ඒක සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන මේ කතා කරන්නේ ඊයේ දවසේ 2025 6 වෙනි මාසේ 6 වෙනිදා මොනර පත්තරේ වාර්තාවක් තියෙනවා. මේක වාර්තා කරන්නේ අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද මහත්තයා. මේ වාර්තාවේ හැටියට අපි මේ කතා කරන කාරණාව උපුටා එතනින් මේ කාරණාවේ හැටියට අනුරාධපුර CDB මූල්‍ය ආයතනයේ කළමනාකරු විසින් රුපියල් ලක්ෂ 40ක මූල්‍ය වංචාවක් කරලා තියෙනවා. කොහොමද කරලා තියෙන්නේ? 2014 පෙබරවාරි මාසේ 17 වෙනිදාගෙන් පස්සේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න කියලා අරුණ ඉන්දික සෝමරත්න මහත්තයා විසින් CDB මූල්‍ය ආයතනයේ එවකට හිටපු කළමනාකරු WM අතුල තිලකරත්න නැමැත්තාට දීලා තියෙනවා රුපියල් ලක්ෂ 40ක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න කියලා. හැබැයි මේක ආයෝජනය නොකර මොහු ඒ මුදල් තමන්ගේ පුජ්‍යලික පරිහරණයට පාවිච්චි කරපු නිසා තමයි මේ නඩුව වැටෙන්නේ. මේ නඩුව මේ සම්බන්ධයෙන් අරුණ ඉන්දික සෝමරත්න මහත්තයා පොලිසියට පැමිණිලි කරලා මූලික විමර්ශනයෙන් පස්සේ අතුල තිලකරත්නට විරුද්ධව නඩු පැවරනවා අනුරාධපුර මහාධිකරණයේ උතුරු මැද පළාත් මහාධිකරණයේ HC 69 2018 කියන නඩුව. ඒතර මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2004 නඩු පවරන්නේ 2018. 2018 නඩු පවරලා මේ නඩුව 2025 වෙනකම් මේ නඩුව විභාග වෙලා මේ නඩුවේ තීන්දුව දෙන්නේ 2025 මැයි මාසේ 2 වෙනිදා. මේ තීන්දුව ලබා දෙන අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවවසම් මහත්මිය වරද මේ චූදිත මේ නගා ඇති චෝදනාවන්ට වරදකරු බවට පත් කරනවා. වරදකරු බවට පත් කරලා ඔහුට දෙනවා වසර 2ක සිරදඬුවමක්. බරපතල වැඩ සහිතව සිරදඬුවමක් දෙනවා. දීලා මේ සිරදඬුවම අවුරුදු 5කට අත්හිටවනවා. එතකොට මොහු අර ශාරීරිකව බන්ධනාගාරගත වෙන්නේ නැහැ. වෙන්නේ අවුරුදු 5කට ඔහුගේ ඇඟ බඳිනවා. අවුරුදු 5 තුල ඒහා සමාන වරදක් කරොත් මේ දඬුවම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔහු හිරේ යවන්නේ නැහැ. හැබැයි ඒ සිර දඬුවමට අමතරව මේ විත්තිකටු නියම කරනවා රුපියල් 20000ක දඩයක්. මේ දඩ මුදල ගෙවන්නේ නැත්නම් මාස 6ක බරපතල වැඩ සහිතව සිර දඬුවම නියම කරනවා. එතකොට ඊට අමතරව මොහුට නියම කරනවා රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්න කියලා අරුණ ඉන්දික සෝමරත්න මහත්තයාට. අර ලක්ෂ 40ක මුදලක් ගත්ත එකෙන් රුපියල් ලක්ෂ 20ක් වන්දියක් විදිහට ගෙවන්න කියලා නියම කරනවා. එතකොට මුල් සිර දඬුවමට මොහු සිරගත නොවුනට අර කීව දඩ මුදලයි මේ කියන වන්දියයි නොගෙවන්නේ නම් ඔහු මාස 6ක සිර දඬුවමකට ලක් වෙනවා. දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්, වන්දිය නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්. ඒතර මෙන්න මේ සිර වන්දි මුදල හා දඩ මුදල නොගෙවීම ගෙවීම සඳහා මොහු බන්ධනාගාරගත කරනවා. ඒතර මේ මුදල ගෙවන්න වන්දි මුදල හා
දඩ මුදල ගෙවන්න මේ නඩුව කැඳවනවා 2025 ජූනි මාසේ 4 වෙනිදා. ජූනි මාසේ 4 වෙනිදා මේ නඩුව කැඳවුවාම බන්ධනාගාර අධිකාරිය විනිසුරුතුමියට කියනවා මේ චූදිතට ජනාධිපති සමාව හම්බෙලා තියෙනවා කියලා. මේ දඬුවම නියම කරන්නේ එතකොට චූදිතට 2025 මැයි මාසේ 2 වෙනිදා. හැබැයි ඊට හරියටම දවස් 10කට පස්සේ මැයි මාසේ 12 වෙනිදා මේ චූදිතට ජනාධිපති සමාව හම්බෙනවා. මේකේ තියෙන බරපතල කාරණාව ලක්ෂ 40ක් වංචා කරපු තැනැත්තේ ශාරීරිකව දඬුවමක් තාම විඳින්නේ නැහැ. දඩ මුදල් හා වන්දි මුදල් ගෙවීම සම්බන්ධයෙන් තමයි සිරගත කරලා තියෙන්නේ. ඔහුට ජනාධිපති සමාව හම්බෙනවා. ඒත් එක්කම වෙන දේ මොකද්ද? රුපියල් 20000ක දඩ මුදලත් අහෝසි වෙනවා. ලක්ෂ 20 වන්දියත් අහෝසි වෙනවා. දැන් මේ නඩුව පවරපු අරුණ ඉන්දික සෝමරත්න මහත්තයාට තියෙන සහනය මොකක්ද? ලක්ෂ 40ක් නැති කරගෙන නඩු පවරලා ඒකෙන් භාගයක් සහනයක් විදියට හම්බුනහම ජනාධිපතිවරයා හිතවත්කමක් තිබ්බත් දන්නේ නැහනේ. මේ චෝදිතට ජනාධිපති සමාව දුන්නාම අර අගතියටපත් පාර්ශවයට වෙන්නේ මොකද්ද? මුකුත් නැතුව අතපිය දාගන්න වෙලා තියෙනවා. මේක අපිට ප්‍රශ්නයක් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා සමාව දීම ගැන නෙවෙයි. මේ ජනාධිපති සමාව ගැන අපි කතා කරා. මේක නොකළ යුතු වැඩක් කියලා අපි කතා කරලා තියෙනවා. එහෙම තියෙද්දි මේ NPP ආණ්ඩුව බලයටපත් වෙන්නේ සිස්ටම් එක චේන්ජ් කරන්න. සිස්ටම් එක චේන්ජ් කරන්න බලයටපත් වෙච්ච ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 40ක් වංචා කරු මිනිහෙකුට ජනාධිපති සභාව දීලා එළියට දානවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න ඕන. දැන් ප්‍රශ්නයක් තියෙනවා සිස්ටම් එක චේන්ජ් වෙයිද? තර හොරු අල්ලයිද? ඒ විතරක් නෙවෙයි මේ කියන චූදිතට මාධ්‍ය වාර්තා කරන විදිහට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ හා මහා අධිකරණයේ තවත් නඩු 20කට වැඩිය තියෙනවා. මීට පෙරත් වරදකට වරදකාරය වෙලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයා තමන්ගේ බලතල භාවිතා කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරලා තියෙන බලතල භාවිත කරමින් සමාව දීලා තියෙන මේ වගේ අපරාධකාරයෙක්ද? මේක තමයි ජනාධිපති සමාව ගැන අපිට තියෙන ප්‍රශ්නේ. සිස්ටම් චේන්ජ් කරන්න ආව ජනාධිපති කලින් කට්ටිය හොරු, එක්ක කලින් කට්ටිය කරප්ටඩ්, කලින් කට්ටිය මේ සිස්ටම් එක විනාශ කරා, මේ රට බංකොලොත් කරා. ඒක නිසානේ NPP එකට 103ක් තිබ්බ NPP එක උස්සලා දෙන්නේ මේ වැඩේ කරන්න රටේ පොදු මහ ජනතාව දෙනවනේ අති බහුතරයක් ජනතාව. ඒපත් වෙච්ච ජනාධිපතිවරයෙක් කටයුතු කරන්නේ මෙහෙමනම් රට යන්නේ කොයි පොඩද කියලා අපිට සැකයක් තියෙනවා. ඒත් එකම කාට හරි පුලන්නෙකුට දැන් කියන්න පුළුවන්, පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන් යකෝ ජනාධිපති නෙවෙයි මේ සැකකරුවන්ව තීරණය කරන්නේ බන්ධනාගාරයෙන් කියලා. දැන් මට අහන්න තියෙන්නේ වෙසක් පොය දවසේ එළියට ගියේ බන්ධනාගාර කොමසාරිස්ගේ සමාව හම්බෙලාද ජනාධිපති සමාව හම්බෙලාද කියලා. මේ වගේ දේවල් ගැන අපි අවදියි.